Hello යාළුවනේ Anime Boy YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනාවේ යාළුවනේ World Define Damn Goat කතා මාලාවේ එපිසෝඩ් 2 වෙනි එක. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව එපිසෝඩ් එකට. එපිසෝඩ් එක මුලින්ම පෙන්නන්නේ යාළුවනේ සෝෂියන්ට අර මතක් වෙච්ච සිද්ධිය. ඒත් එක්කම එතනින් කට් වෙලා පෙන්වන යාළුවනේ ආධ්‍යාත්මික නහර නැති කෙනාට කොලේ ඒ කියන්නේ ප්‍රධාන වංශයේ නායකයා වෙන්න බෑ. ඒත් එක්කම අපේ සෝෂියන් ආත්ම තනකොළය ඒ කියන්නේ ආත්මීය තනකොළය හොයා ගන්නවා. ඒත් එක්කම අපේ සෝෂියන් ඒත් එක්කම රකුසේ පහර දීලා අපේ සෝෂියන් ගුහාවකට වැටෙනවා. ඒත් එක්කම සෝෂියන් ඇහැරලා බලද්දී ගෑල්ලමගේ ඇඟ උඩ තමයි ඉන්නේ. මේ ඉන්නේ යාළුවනේ බාහියාහු. මේ බාහියාහු හා සෝමියාහු තමයි මේ දෙන්නත් පැනලා ඇවිල්ලා තියන්නේ මේ ගුහාවටම තමයි. ඒත් එක්කම අපේ බාහියාහු එකපාරම නැගිටිනවා. ඒත් එක්කම අපේ සෝෂියන්ට පහර දෙන්න අපේ බාහියාහු හදනවා. ඒත් යාළුවනේ අපේ බාහියාහු හා සෝමියාහුගේ ශක්තිය අඩුයි. ඒ කියන්නේ මේ දෙන්නට ගොඩක් ශක්තිය නැහැ. ඒත් එක්කම මේ දෙන්න දුර්වල ඉන්නේ. මේත් එක්කම මේ දෙන්න කියනවා මේ වගේ වංශරෙට නිකන් ඉන්න බෑනේ. ඒත් එක්කම යාළුවනේ අපේ සෝමියාව කනඩ කරලා අපේ බාහියාවට මොකක් හරියක් කියනවා. ඒත් එක්කම මගේ නම සෝමියාව කියලා කියනවා. මගේ අතින් වරද්දක් වුණා නම් සමා වෙන්න කියලා. එතකොට සෝෂියන් කියනවා. ඒත් එක්කම යාළුවනේ මේ දෙන්න බොරුවට 64 මායම් වලින් එකක් දාලා අපේ සෝෂියන්වත් අල්ල ගන්න පොඩ්ඩක් බලන්න. ඒත් එක්කම අපේ බාහියාව දකිනවා මේගේ ගාව තියෙන අර අපේ ආත්මීය තනකොළය. ඒත් එක්කම මේ අපේ බාහියාව කියනවා ආත්මීය තනකොළය මෙයට ගහලා ගත්තන අපි දෙන්නට මේ ලෙඩ සනීප කරගන්න පුළුවන්. ඒත් එක්කම අපේ සෝමියාව උන පුරු කලන්තියක් දාලා මේක ගන්න පොඩ්ඩක් try එකක් දානවා. ඒත් එක්කම යාළුවනේ මේ දැකපු අපේ සෝෂියන් හිතනවා යාළුවනේ ආත්මීය තනකොළය මේ කට්ටියට දෙනවද නැද්ද කියලා. ඒත් එක්කම මේ දෙන්න මෙහෙම ඉතින් මේ දෙන්න අපේ සෝෂියන් අමුද්‍රව්‍යයක් දෙනවා මේ දෙන්නගේ තුවාල මේ වගේ පොඩි දේවල් වලට අපිව සුව කරන්න බෑ. ඒත් එක්කම අපේ බාහියාව නම් හොඳටම බොරුවටම හොඳට කාලන්තියක් දානවා. ඒත් එක්කම අපේ සෝෂියන්ට නම් මේ දෙන්න මල දෙන්නම වෙනවා. ඒත් එක්කම සෝෂියන් අපි හිතන්නේ නැතුව ඒ මල දෙනවා. සෝමියාවට හා බාහියාවට යාළුවනේ මේ මල අවශෝෂණය කරගන්න ගොඩක් ශක්තිය නැහැ. ඒ ඇයිද කියලා ඇහුවොත් යාළුවනේ මේ දෙන්න සටන් කරපු නිසා මේ දෙන්නගේ ශක්තිය වැය වෙලා තියෙන්නේ. ඒත් එක්කම යාළුවනේ මේ දෙන්න හිතනවා අපේ සෝෂියන් කියනවා ඔයාලා දෙන්න ගොඩක් අමාරු නේද. ඒත් එක්කම මෙතනට යාළුවනේ අර පළවෙනි එපිසෝඩ් එකේ පෙන්නපු මුර්ගයා මෙතනට පැමිණෙනවා. ඒත් එක්කම අපේ සෝෂියන් මේ මුර්ගයා නවත්තන්න හදනවා. ඒත් අපේ සෝෂියන්ට මේ දේ කරගන්න බෑ. අපේ සෝෂියන් කොච්චර ගැහුවත් අපේ සෝෂියන්ගේ කඩුවත් කැල්ල යනවා. ඒත් එක්කම සෝෂියන්ට ගහන එක පාරකින් අපේ සෝෂියන් විසිකලා යනවා. ඒත් එක්කම යාළුවනේ මෙතන අපුරු දෙයක් වෙනවා. ඒ දේ බලන්න යාළුවනේ තුන්වෙනි එපිසෝඩ් එක එනකන් ඉන්න ඕනේ. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.